ආයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. විශ්ම ප්ලාන්ට්ස් එක්ක එකතු වෙන්න කියලාත් ඇරයුම් කරනවා. ඉතින් අද දවසේදී පුංචි වීඩියෝ එකක් ගේන්නේ කියලා හිතුණා. අද දවසේ පොඩි ප්ලාන්ට් සේල් එකක් ගේනවා. ප්ලාන්ට් සේල් එකකින් අද ඔයගොල්ලෝ හමු වෙන්න ඕනේ කියලා හිතුණා. අපි බලමුද අද දවසේ මොනවද තියෙන ප්ලාන්ට් වර්ග කියලා. අපි බලමු අංක 1කින් අද දවසේ ප්ලාන්ට් සේල් එකට දාන ප්ලාන්ට් එක මොකක්ද කියලා. මෙන්න මේ ප්ලාන්ට් එක මේක ලෙමන් ලයිම් කියලාත් කියනවා. ඒ වගේම සිලොන් ගෝල්ඩ් කියලාත් කියනවා. මෙන්න මේ විදිහට තමයි මේ ප්ලාන්ට් එක තියෙන්නේ. අංක 1 500යි. මේ ප්ලාන්ට් එක අංක 2. මෙන්න මේ විදිහට තමයි වෙරිගේටඩ් විචිත්‍ර පත්‍ර තියෙන්නේ. මේක වෙරිගේටඩ් ලෙමෝනියා කියලා කියන මේකේ ලස්සන රෝස පාට මලක් පිපෙනවා. මම පෙන්නන්නම් මේකේ මද ප්ලාන්ට් එක. මේ ප්ලාන්ට් එක වෙන්නේ අංක 2 400යි. මේ තියෙන්නේ වෙරිගේටඩ් ලෙමෝනියා එකේ මද ප්ලාන්ට් එකක්. මේ බලන්න මල මෙන්න මේ විදිහට ලස්සන රෝස පාට මලක් තමයි පිපෙන්නේ. මේ අංක 3 වයිට් ප්‍රින්සස්. මෙන්න මේ විදිහට ලස්සනට පත්‍ර විචිත්‍ර වෙලා තියෙනවා. මේක වයිට් ප්‍රින්සස් ප්ලාන්ට් එක. අංක 3 වයිට් ප්‍රින්සස් 800යි. අංක 3න් වයිට් ප්‍රින්සස් ප්ලාන්ට් එක 800යි. මේක ගොඩක් ලොකු ප්ලාන්ට් එකක්. පැල දෙකක් තියෙනවා. ඔයගලන්ට පේන ඇති පැල දෙකක් තියෙනවා. වයිට් ප්‍රින්සස් එක 800යි. මේ ප්ලාන්ට් එක අංක 4. අංක 4න් ගේන්නේ ඩ්‍රෙසිනා ප්ලාන්ට් එකක්. මෙන්න මේ වගේ උස ප්ලාන්ට් එකක්. පේනවා ඇති පැල කීපයක්ම තියෙනවා. ඔයාලට පේන ඇති පැල කොච්චර තියෙනවද කියලා. මේක අංක 4 ඩ්‍රෙසිනා ප්ලාන්ට් එක 600යි. අංක 5න් ගේන්නේ මූන්ලයිට් ප්ලාන්ට් එක. මෙන්න මෙහෙම තමයි පත්‍ර තියෙන්නේ. ටිකක් හැදුණු ප්ලාන්ට් එකක්. අංක 5 මූන්ලයිට් 900යි. මේක අංක 6 ගෝල්ඩන් ක්‍රොකොඩයිල් ප්ලාන්ට් එක. ඔයගලන්ට පේන ඇති කොළ පත්‍ර කොච්චර දිගද කියලා. මේ විදිහට මේක පොඩි ප්ලාන්ට් එකක් නෙමෙයි. මේ දැල්ල ගෝල්ඩන් ක්‍රොකොඩයිල් එක ගෝල්ඩන් සෝ කියලාත් කියනවා. ගෝල්ඩන් ක්‍රොකොඩයිල් අංක 6 ගෝල්ඩන් ක්‍රොකොඩයිල් 2000යි. අංක 7න් ගේන්නේ කැලතියා එකක්. මෙන්න මේ වගේ පත්‍ර තියෙන කැලතියා එක. වගේ කොටක් ලොකුට හැදුණු කැලතියා එකක්. අංක 7 කැලතියා 800යි. අංක 8 අංක 8 ඉඳන් තියෙන්නේ පෝතොස් වර්ග. සුපුරුදු පරිදි හැම සේල් එකකටම පෝතොස් වර්ග තියෙනවා. මොකද ගොඩක් පෝතොස් වර්ග මම හදලා තියෙන්නේ. මේ අංක 8න් මාබල් ක්වීන්. මේක ලොකු පොට් එකක්. අංක 8 මාබල් ක්වීන් 600යි.
දැන් අංක 9 අංක 9 තියෙන්නේ මංජුලා පොතෝස් එකක්. මෙන්න මේ විදිහට මංජුලා පොතෝස් එක. අංක 9 මංජුලා පොතෝස් 600යි. අංක 10 නියොන් පොතෝස් එක. ලොකු බඳුනක් නෙමෙයි. නියොන් පොතෝස් එක අංක 10 250යි. අංක 11 මේක තවත් පොතෝස් වර්ගයක්. බලන්න මේක මූන්ලයිට් පොතෝස් එක. අංක 11 මූන්ලයිට් පොතෝස් එක 200යි. මූන්ලයිට් පොතෝස් එක අංක 11 200යි. අංක 12 මාබල් ක්වීන්. පොඩි පැල හොයන අයට මාබල් ක්වීන් අංක 12න් 200යි. පැල දෙකක් තියෙනවා. අංක 12 මාබල් ක්වීන් 200යි. අංක 13 සිල්වර් පොතෝස් එකක්. මේ විදිහට තියෙන්නේ. පැල කීපයක්ම තියෙනවා. පේනවා ඇති ඔයගලන්ට. අංක 13 සිල්වර් පොතෝස් මේ විදිහට අංක 13 සිල්වර් පොතෝස් 300යි. අංක 14න් ගෝල්ඩන් පොතෝස් එකක් මේ විදිහට තියෙනවා. බලන්න පේනවා ඇති. මෙච්චර මෙහෙම දිග වැල් තියෙන්නේ. මේ විදිහට අංක 14න් ගෝල්ඩන් පොතෝස් 600යි. අපි දැන් බලමු තවත් ලස්සන පොතෝස් එකක්. මේකට මේ පොතෝස් වර්ගය මේකට කියන්නේ එන්ජොයි පොතෝස්. මේ විදිහට ඒකලා තියෙන්නේ අංක 15 එන්ජොයි පොතෝස් 400යි. අංක 16න් මල් පිපෙන වර්ගයක්. මේකට විවිධ නම් කියනවා. මේක මල් පෝච්චියක හදා ගන්නත් පුළුවන්, ගාඩන් එකේ හදා ගන්නත් පුළුවන්. හිරුවෙලිය ඕන වෙනවා, මල් පිපෙනවා ගහ පිරෙන්නම. ගොඩාක් ලස්සන වර්ගයක්. මෙන්න මේ විදිහට පාට වර්ග තියෙනවා. මෙන්න මේ වර්ගය. මේකට ටැකොමා කියලා කියනවා. ඒ වගේම yellow bells කියලාත් කියනවා. ටැකොමා කියනවා, yellow bells කියනවා. මෙන්න මේකට ආපහු පොදු විවහාරය කියනවා කැලණිතිස්ස කියලා. ඉතින් එhmenan මෙන්න මේ ප්ලාන්ට් එක 350යි. අංක 16 350යි. අපි දැන් බලමු ලිප්ස්ටික් එකක්. මෙන්න මේ විදිහට තියෙන ලිප්ස්ටික් එකක්. මේක රෝස පාට ලිප්ස්ටික් වර්ගය. අංක 17 ලිප්ස්ටික් රෝස පාට 400යි. අපි දැන් බලමු ඇග්ලෝනිමා වර්ග ටික. පහුගිය කාලේ මෙන්න මේ වර්ගයේ පැල හෙව්වා. ඉතින් මේ පැලයක් මේ වර්ගය ඇග්ලෝනිමා ඩම් කේන් කියලා කියනවා. මෙන්න මේ ඇග්ලෝනිමා ප්ලාන්ට් එක පේනවා ඇති. පොඩි පැලයක් නෙමෙයි. අංක 18න් ඇග්ලෝනිමා ඩම් කේන් කියන එක 400යි. අංක 18 400යි. මේ තව ඇග්ලෝනිමා එකක් චයිනීස් එවර්ග්‍රීන් කියලා කියනවා. මෙන්න මේ ඇග්ලෝනිමා එක අංක 19න් 300යි. අංක 19 300යි. අංක 20 ඇග්ලෝනිමා එකක්. මෙන්න මේ ඇග්ලෝනිමා වර්ගයේ සිල්වර් ක්වීන් කියලා කියනවා. මේ පත්‍ර බලන්න. මෙන්න මේ ඇග්ලෝනිමා එක අංක 20
සිල්වර් ක්වීන් ඇග්ලෝනිමා එක 300යි. අංක 21 ඒ තවත් ඇග්ලෝනිමා එක අංක 21 ඇග්ලෝනිමා 250යි. අංක 22න් ඔයස්ටර් ප්ලාන්ට් එකක්. අන්න පේනවද? ලස්සන පාට ඔයස්ටර් ප්ලාන්ට් එක. මේ ප්ලාන්ට් එක 250යි. අංක 22 ඔයස්ටර් ප්ලාන්ට් එක 250යි. අංක 23ට කොලියාස් වර්ග දෙකක් තියෙනවා. අතු හොඳට විහිදුණු කොලියාස් එක අංක 23. මේක එක කොලියාස් වර්ගයක්. අංක 23න් කොලියාස් වර්ග දෙකක් තියෙනවා. මේක එකක්. මෙන්න මෙහෙම පත්‍ර තියෙන්නේ. බලන්න පුළුවන්. ලස්සන පත්‍ර. මේ අනිත් එක. මේ අනිත් ප්ලාන්ට් එක. මේ දෙකම ගොඩක් ලොකු ප්ලාන්ට් දෙක. අංක 23න් මේ කොලියාස් ප්ලාන්ට් දෙකම 300යි. අංක 23 300යි. අංක 24න් බිගෝනියා එක. මේ ලස්සන බිගෝනියා එක. අංක 24 200යි. අංක 24 200යි. අංක 25 සිංගෝනියම් එක ඇල්බ සිංගෝනියම් එක 250යි. සිංගෝනියම් එක 250යි. අංක 25. අංක 26 සිංගෝනියම් එක. මේ විදිහට තමයි කොළය ලස්සන රෝස පාටක් ගන්න. අංක 26 250යි. අංක 27ත් සිංගෝනියම් එකක්. අංක 27 මේ විදිහට පත්‍ර තියෙන සිංගෝනියම් එක. අංක 27 250යි. අංක 28 පොල්කා ඩොට් කියන ලස්සන ප්ලාන්ට් එක. බලන්න මේ පත්‍රවල විසිතුරු බව. ගොඩාක් ලස්සන ප්ලාන්ට් එකක්. වගේම ලොකු ප්ලාන්ට් එකක්. අංක 28 පොල්කා ඩොට් 300යි. අංක 28 300යි. අංක 29ත් ඒ ප්ලාන්ට් එකමයි පොල්කා ඩොට් ප්ලාන්ට් එක. උස ප්ලාන්ට් එකක්. මේකේ පුංචි මලක් පිපෙනවා මේ අත දිගේ. මේ ප්ලාන්ට් එක අංක 29 300යි. අංක 30 ස්පයිඩර් ප්ලාන්ට් එක. අංක 30 ස්පයිඩර් ප්ලාන්ට් එක 250යි. ඉතින් එමනම් අද දවසේ ප්ලාන්ට් සේල් එකට පැල 30ක් යොදාගත්තා. ඉතින් මේ පැලවලට ඔයාලා කැමති නම් ඔයගලන්ට පුළුවන් WhatsApp එකට මෙසේජ් එකක් තියන්න. කැමති කෙනෙකුට පොට් එක පිටින් අරගෙන යන්නත් පුළුවන්. කුරිය කරන්න පුළුවන්. ලබන බදාද තමයි පැල කුරිය කරන්නේ. ඉතින් අඟහරුවාදා වෙනකම් ඔයාලගේ පැල ටික වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. කැමති පැල වෙන් කරගෙන WhatsApp මෙසේජ් එකක් තියන්න 071 444යි 88යි 46 තමයි මගේ WhatsApp අංකය. කෝල් කරන්නත් පුළුවන්, WhatsApp කරන්නත් පුළුවන්. ඉතින් එමනම් තවත් ප්ලාන්ට් සේල් එකකින් අපි හමු වෙමු. අදට නවතිනවා. සුබ දවසක් හැම දිනාටම.